hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකේ සමහර අය කමෙන්ට් කරලා තිබ්බා මම යූස් කරපු දේවල් අහලා. මේ වීඩියෝ එකේ මම මේ දේවල් ගැන කිව්වේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියන්නම් මම මොනවාද පාවිච්චි කරපු දේවල්. hair එක සෙට් කරගන්න කියලා. පේනවනේ දැන් නම් hair එක සෙට් කරන්නේ නැහැ. බිස්සෙක් වගේ කොණ්ඩේ පේනවනේ. ඉතින් මම කොණ්ඩේ දැන් සෙට් කරන් ඇවිත් කියන්නම් මොනවද යූස් කරපු දේවල් කියලා. ඉතින් මම මේ hair එක සෙට් කරන් ආවා. මේ තාම කොණ්ඩේ වේලිලා නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා මම ස්ටෙප් බයි ස්ටෙප් කරන විදිහ. ඉතින් ඔයාලා ඒක බලන්න. මම අද පෙන්නන්නේ යූස් කරපු දේවල් විතරයි. ඉතින් මම මුලින්ම මගේ hair oil එක තමයි apply කරගන්නේ. මේක කියනනම් මේක කොණ්ඩේ curl වෙන්නවත් වෙලි වෙන්නවත් නෙමෙයි ගන්නෙ. මම සාමාන්‍යයෙන් use කරන oil එක තමයි මේක. මගේ hair එකට නම් මේක හරිම හොඳයි. මේක hair fall control oil එකක්. මම පැහැදිලි ෆොටෝ එකක් දාන්නම්. සාමාන්‍ය ෆැන්සි කඩවල වල වගේ එහෙම තියෙනවා. ෆොටෝ එක පෙන්නලා වුණත් ඔයාලට ඉල්ලන්න පුළුවන්. මේක ඇතුලේ තියෙනවා අර සීඩ්ස් මොනවද කියලා නම් දන්නේ නැහැ. ඒකට ඇතුලට උම දාලා තියෙනවා. ඉන්නක් බයික පෙන්නන්න. මෙන්න මෙහෙම විදිහට බෝතලේ ඇතුලේ තියෙනවා මොනවද ඇට జాතියක් තියෙන්නේ මට මතක නෑ මොනවද කියලා. බොටල් එකේ නම් ඒ ටික ගහලා තිබ්බා. ඒක හරිම සුවඳයි ළමයි. අර සමහරක් තෙල් වගේ ගාන් ඉන්න බැරි තරම් එහෙම ගඳ එහෙම නැහැ. හරිම සුවඳයි. ඒ කියන්නේ ගාගෙන කොයි හරි වුණත් යන්න පුළුවන්. මේ ඔයිල් එක hair එකේ apply කරලා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර තියලා හොදලා අරිනවා. ඒක හොදනකොට shampoo conditioner මම පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ඩීම්රෝන් එකේ live on conditioner එක මම use කරන්නේ. මේ කොණ්ඩේ පිටින්ම ගන්න ඕනේ. මමගේ අනිත් වීඩියෝ එකේ තියෙනවා apply කරන විදිය. ඔයාලා ඒකත් බලන්න. මේක හොඳට දැන් මගේ නම් සාමාන්‍යයෙන් ගණකම් කොණ්ඩයක් නෙමෙයි තියෙන්නේ. කොණ්ඩේ දිග ගණකම් තියෙන අය කොණ්ඩේ බෙදාගෙන පොඩ ගගා ස්ක්‍රන්ච් කරන්න කොණ්ඩේ. මේක ඇප්ලයි කරලා අය අපි hair එක wash කරන්නේ. මේක මෙහෙමම කොණ්ඩේ තියෙනවා. මේක සාමාන්‍ය රුපියල් 800ක් වගේ ගණනක් තමයි උනේ. ක්‍රීම් තියෙන ඔය shop වල එහෙම ඉතින් ඒක ගන්න තියෙනවා. ඊට පස්සේ මම use කරන්නේ මෙන්න මේ shea butter hair cream එක. මේක උනේ 1800ක් වගේ ගාණක්. මේක නම් fake ඒක තියෙනවා මේක මම දාලා තියෙනවා TikTok Facebook වල රුපියල් 800ට වගේ එහෙමත් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා ගන්නම තැනකින් බලලා ගන්න. මම නම් මේක ගත්තේ මේ ළඟ තියෙන shop එකකින්ම තමයි. මේකත් apply කරන්නේ අර විදිහටම තමයි. කොණ්ඩේ section වගේ බෙදා ගන්න හුඟක් තියෙනවා නම් එහෙම බෙදාගෙන ඉවරලා චුට්ට ගගා හොඳට ස්ක්‍රන්ච් කරන්න. එතකොට curl එක එනවා. මගේ channel එකේ තියෙනවා ඉතින් අනිත් වීඩියෝ එක ඒක ඔයාලා බලන්න. මම ගාන විදිහෙම ඒකේ තියෙනවා. මම නම් තියෙන්නේ මේ වීඩියෝ එකේ තිබ්බ ක්ලිප් ටිකක් මම මේ ඔයාලට දැම්මේ. ෆුල් වීඩියෝ එක ඉතින් මගේ channel එකේ තියෙනවා. ඔයාලා ඒක බලන්න ගිහින් තියෙනවා. මම නම් වෙන ලොකුවට දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මේ ටික තමයි ඉතින් පාවිච්චි කරන්නේ. මෙන්න මේ ඔයිල් එකයි. ඔයිල් එක ඇප්ලයි කරාට පස්සේ කොණ්ඩේ වොෂ් කරලා shampoo conditioner කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ conditioner එක ගන්නවා. මේ conditioner එක දාලා ආයේ කොණ්ඩේ වොෂ් කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් hair cream එක ඇප්ලයි කරගන්නවා. මේක නම් ඉතින් හැමදාම ඇප්ලයි කරන්න එපා. ඕනකට වඩා දේවල් හැමදාම කරන්නත් හොඳ නෑනේ. මම නම් මේක පාවිච්චි කරන්නේ කොහේ හරි යන්න තියෙනකොට ඒ වගේ තමයි. නැත්තම් මට අර conditioner එක විතරක් ඇති පොඩ්ඩක් සාමාන්‍ය curls ටික තියාගන්න. කොහේ හරි යනවා නම් පොඩ්ඩක් මේන්ටේන් කරගන්න අමාරුයි වගේ නම් මේ ක්‍රීම් එක මම පාවිච්චි කරනවා. ඉතින් මම ඔය කිව්ව ප්‍රොඩක්ට් ටික විතරක් පාවිච්චි කළා. මගේ තියෙන hair එකට ඉතින් මෙන්න මේ විදිහට තමයි curls ගන්න පුළුවන්. මගේ කොණ්ඩේ curl කොණ්ඩයක් නෙමෙයි. වේවි තිබ්බේ නැහැ. මගේ කොණ්ඩේ නිකම් කියන්න තේරෙන්නේ නැහැ. මෙලොරහක් නිල් කොණ්ඩයක් තිබ්බේ. ඊට පස්සේ මම කොණ්ඩේ ස්ට්‍රේට් කරා දෙපාරක් විතර. කොහොම හරි මේ ඊට පස්සේ මම කැපුවා. කොටටම කපලා මම කොණ්ඩේ සමනේ අයනුත් කරනවා. අයන් නොකර හිටියා කොණ්ඩේ අන්න ගත්ත නිසා මම කොණ්ඩේ අයන් නොකර හිටියා.
ඔය යට තියෙන්නේ ඔය ස්ට්‍රේට් එහෙම කරපු නිසා යට කර්ල් වගේ එක සෙට් වෙන්නේ නැහැ. ඉතින් ස්ට්‍රේට් කොණ්ඩේ යටම තියෙන්නේ. මම කොණ්ඩේ කොටටම කැපුවට පස්සේ වැවෙන්න ගත්තේ කර්ල් කොණ්ඩයක්. නිකන් වේවි වගේ හෙයා එකක් වැවෙන්න ගත්තා. ඉතින් එකපාරටම තමා මට ඒ හෙයා එක ආවේ කොණ්ඩේ වවන්න ගත්තට පස්සේ. ඉතින් දැන් යට තාම තියෙන ස්ට්‍රේට් වගේ හෙයා එක තව චුට්ටක් දික් කරලා මම කොණ්ඩේ කපන්න තමයි ඊට පස්සේ හිතන් ඉන්නේ. දිගටම මේ කොණ්ඩෙම තියාගන්න තමයි ඉතින් අදහස. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවරයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.